අයුබෝන් හැමෝටම අද මම වීඩියෝ එක කරන්නේ procrastination ගැන. Thank you for joining the channel and subscribing and supporting the channel. මම දන්නවා ගොඩක් කට්ටිය subscribe කරලා support කරනවා channel එක. අද මම හිතුවා අද අපි වීඩියෝ එක කරද්දී මම පොඩ්ඩක් සිංහල භාෂාවයි ඉංග්‍රීසි භාෂාවයි දෙකම මාරුවට පාවිච්චි කරලා මේ වීඩියෝ එක කරන්න. මොකද ගොඩක් සිංහල ස්පීකින් ඔඩියන්ස් එකක් ඉන්නවා ලංකාවේ ස්පෙෂලි. ඒගොල්ලන්ට සමහර සයිකොලොජිකල් දේවල් කියද්දී ඒගොල්ලන්ට වැඩි ගැන තේරෙන්නේ නැහැ. ඒ නිසා මේ මම හිතුවා දෙකම කම්බයින් කරලා මේ අද වීඩියෝ එක කරන්න. ඔයගලන්ට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඔයගොල්ලෝ ඒක මට directly comments through නැත්නම් email through hari you can reach out to me anytime. So අද මම කතා කරන්න යන්නේ procrastination කියන්නේ අපි voluntarily දෙයක් කල් දාද්දී right අපි ගොඩක් වෙලාවට මේක කරනවා. දැන් හිතන්නවා report එකක් කරන්න යනවා නම් ඒ report එක deadline එක තව මාසෙකින් වගේ තියෙනවා නම් ඔයා ඒක හිතනවා මම ඒක ඊළඟ සතියේ කරනවා නැත්නම් ඊට පස්සේ සතියේ කරනවා. එහෙම ඔයා ඒක කල් දදා ඉන්නවා. හැබැයි අන්තිම මොහොතේ තමයි ඔයාට මේ report එක කරලා submit කරන්න වෙන්නේ. ඉතින් ඒක self defeating delay එකක්. මොකද අපි procrastination ගැන පොඩ්ඩක් වැරදි විදිහට වටහා ගන්න හින්දා තමයි අපිට ඒකට proper help එකක් අපිට මේ proper ක්‍රමවේදයක් අපිට හොයාගන්න බැරි ඒක avoid කරන්න. Because laziness is different from procrastination. අපි මේක laziness කියලා වැරදියට වටහා ගන්න හොඳ නැහැ. මොකද procrastinate කරන කට්ටිය අන්තිම මොහොතේ ඒගොල්ලන්ට effort එක double දාලා තමයි මේ වැඩේ ඉවර කරන්න වෙන්නේ. ඒක අනික it can be costly for them because sometimes අපි ගොඩක් mistakes කරනවා. අපි කලබලයට වැඩක් කරන්න නැද්දි mistakes කරනවා. නැත්නම් ඔයා report එකක් කරනවා නම් ඔයා ඒක you know AI දාලා මොන හරි එහෙම ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. නැත්නම් plagiarism වගේ එහෙම ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඉතින් even though you might be a very talented person, if you delay certain things, it will be a self-defeating delay. And at that point, something that we need to understand is we have actually chosen to delay this. එතනින් තමයි අපිට මේකෙන් ඇත්තටම එළියට එන්න පුළුවන්. අපි දැන් බලමු ඇයි අපි procrastinate කරන්නේ කියලා. දැන් මේ දවස්වල we have so many reasons to actually delay something because අපේ brains generally wire වෙලා තියෙන්නේ comfort seek කරන්න. ඒ කියන්නේ අපි දෙයක් කරන්න පටන් ගත්තට පස්සේ අපි ඒක ඇත්තටම කැමති නැති දෙයක් නම් නැත්තම් කැමති වුණත් හැබැයි ඒක අපි පොඩ effort දාන්න ඕන දෙයක් නම් අපේ brains automatically want to relax and seek comfort. ඒ නිසා because in this day and age we have so many distractions like your mobile phone and also YouTube. ඒ නිසා you always go for these distractions and this is one of the main reasons why people don't get things done. And තව reason එකක් තමයි fear of failure. දැන් හිතන්න අපි දෙයක් කරන්න පටන් ගන්න කැමති හැබැයි අපි ඒක කල් දදා ඉන්නවා. අපි procrastinate කරනවා. ඒක කරන්න නැතුව කල් දානවා. ඒක අපි anxiety එකයි fear of failure. අපි ඒ ගැන ඒක අපි හිතනවා අපි මේක successful වෙන්නේ නැති වෙයි කියලා. ඒක ඇත්තටම ටිකක් perfectionist attitude එකක් එක තමයි ඔක ටිකක් එන්නේ. මොකද ගොඩක් කට්ටිය ඒගොල්ලෝ කරන්න කැමති දේවල් ගොඩක් තියෙනවා. හැබැයි they wait for the perfect moment to do that. All the planets should come together and everything should be perfect for them to actually start doing something. ඉතින් එහෙම තත්ත්වයක් හදවත් ඉන්නේ නැහැ. ඒක තමයි අපි understand කරගන්න ඕනේ. මොකද there's always going to be imperfections and through the imperfections only you have to actually start doing what you like to do. හරි. දැන් අපි බලමු අපේ motivation level එකට ගොඩක් බලපාන දේවල් මොනවද කියලා. දැන් motivation එක තමයි අපේ driving force එක මොන හරි දෙයක් කරන්න අපේ determination එක හදාගන්න. තේරෙනවද? ඉතින් there are 4 things that I want to highlight මෙතන. This is based on a certain psychological theory. Firstly, your perceived success. ඒ කියන්නේ කොච්චර ඒකට successful වෙයිද කියලා හිතන විදිය. And also how important that work is for you.
ඒ කියන්නේ ඔයාට කොච්චර ඒක වැලියබල්ද කියලා. ඒක කොච්චර වැලියු ඇඩින් ටාස්ක් එකක්ද කියන එක. ඉතින් මේ දෙකම ඔයාට වැඩි නම් ඔයා දෙයක් කරන්න තියෙන chance එක ගොඩක් වැඩි. ඒක ප්‍රැක්ටිකලි තේරෙනවා නේ. ඒ නිසා මේ ඒක වැඩි වෙන ඔයාක මොකක් හරි දෙයක් කරන්න තියෙන determination එක or your will is higher, right? හැබැයි on the other hand, the more impulsive you are, or the more far away or the delayed the task is. ඒ කියන්නේ ඔයාගේ submission එක තව මාස දෙකකින් වගේ තියෙනවා. නැත්නම් ඕකෙන් එන outcome එක තව ගොඩක් පරක්කු වෙන outcome එකක් නා reward එක. ඔයා expect කරන reward එක. ඒ නිසා ඔයා එහෙමනම් ඔයා ඒ task එක කරන්න තියෙන possibility එක ටිකක් අඩු වෙනවා. because ඔයාගේ impulsiveness එක වැඩි නම් ඔයාගේ distractions වලට prone ness එක වැඩි. මොකද or immediately you become distracted and you go for comfort instead of sticking to what you have to do at the moment. I think those are 4 things that you need to watch out for. And the most important thing is becoming aware of your procrastination. That means දැන් හිතන්න ඔයා මොකක් හරි ටාස්ක් එකක් හෙට කරන්න කියලා කල් දාලා තියෙනවා නම් ඒ වෙලාවට ආවම we try to find an excuse to not to do it, right? And it depends a lot on your personality, how you sort of handle that situation. Because if you are someone like an extrovert කෙනෙක් නම් usually what you do is you try to socialize with people because you need a lot of brain stimulation. ඒ නිසා you go and talk to people on social media, or maybe hang out with your friends or go out with your friends. That's how we procrastinate. Whereas if you are an introvert, you might either isolate yourself or maybe watch a TV series or skim through Instagram. ඉතින් ඒ වගේ different behaviors තියෙනවා අපි ඒ වගේ situation එකක අපි impulsively කරන්න පුළුවන්. ඒ නිසා instead of focusing on the task or මේ විදිහට ඔයාගේ behaviors වල engage වෙනවා instead of actually doing what you are supposed to do. ඒ නිසා මේක identify කරලා self aware වෙන එක තමයි most important, because at that point what you are doing is you are choosing to do that instead of choosing to do your assignment or your next project or whatever, right? So I think that's the starting point. And also after that you have to break it down, break the task down, put reminders in your calendar and gain momentum by doing the things at least slowly. You have to start doing, start writing 1 paragraph, start writing 2 paragraphs, right? So that way you have progress that you can see, right? That will motivate you to do more. And also I don't really believe in having rigid rules. There should be some sort of flexibility, because otherwise you will feel very tired and burnt out if you were very laser focused on something. You need to have some flexibility. I believe in flexibility, but still you also have to have that proper balance, that you don't choose to do something impulsive when you are expected to do something else at that time, right? So that is very important. So what I want to emphasize in this video is that most people that procrastinate are not lazy, and then there can be people with ADHD also who really struggle a lot with these kind of things. But when you actually look at these people, they're very talented people and very creative people. But what you're actually doing, what actually stops you from achieving what you can achieve, or giving your best, is yourself, right? That's why I call this self-defeating. So it is very important that it's a weakness. It's definitely a weakness, but you need to come out of that to actually see your full potential, right? So if you are struggling with procrastination, if you have come across these things, I hope this video was a helpful video for you. And if you think you have any comments or feedback, you can always reach out to me through email or through the comments. I hope you all enjoyed this, and definitely everyone has to build a skill like this, and to progress in life. Enisa, I hope and wish all of you best of luck to definitely come out of
procrastination and achieve your best potential.